ඉකුත් රජය සමයේ විදුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසිල්ලා එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාඩලි චම්පෙක් රණවක එම්.ඒ. සුමන්ද්‍රන් සහ රවුෆ් හකීම් යන මහතුරුන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් වසරේ අගෝස්තු මාස 2 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. එබැවින්ම විදුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයට සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වෙත තවත් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළා. එහෙත් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ලුක්පිටිය මහතා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාස 25 වෙනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව වසරකට ආසන්න කාලයක් මීට අදාළ නඩුව විභාග වූ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හර්ෂ ලුක්පිටිය මහතා පසුගියදා කොන්දේසි විරහිතව වරද පිළිගත්තා. ඒ අනුව එහි තීන්දුව යසන්ත කෝදාගොඩ, ජනක්ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල විසින් අද ප්‍රකාශයට පත් කළා. එහිදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද වසර 2ක සිරදඬුවම් නියම කළා. මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර හර්ෂ ලුක්පිටිය මහතා අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර තිබෙන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ. ඒ අනුව ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ලුක්පිටිය මහතා බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.